Hi, welcome to our YouTube channel. ඉතින් ඔයාලා හැමෝම හොඳින් සතුටින් ඇති කියලා හිතනවා. ඉතින් මගේ වීඩියෝ බලන ඔයාලගෙන් මට ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න කියන ගමන් ඉස්සරහට එන වීඩියෝ හැම එකක්ම බලන්න කියලාත් කියනවා. අද වීඩියෝ එක මම වෙඩින් එකකට යන්න තනියම ඩ්‍රෙසින් කරගන්න විදිය. ඒ වගේම වීඩියෝ එකේ ඉස්සරහට තියෙනවා අපි කපල් එකට දුන්න සර්ප්‍රයිස් එක. ඉතින් ඉස්සරහට වීඩියෝ එකේ ඉන්න. මම ගොඩක් කලාවට වෙඩින් වලට යන්න මම තනියම තමයි ඩ්‍රෙසින් කරගන්නේ. ඉතින් මම ඒකට කැමතියි. මොකද මම ආස විදියට මට ඩ්‍රෙසින් එක කරගන්න පුළුවන් නිසා. ඉතින් ඔයාලට පුළුවන් ගෙදරදීම ලස්සන මේකප් එකක් දාගෙන ලස්සනට ඩ්‍රෙසින් එකක් කරගෙන යන්න. අපිට හැමදේම බැරි වෙන්න පුළුවන්. ඒ වුණොත් අපි try කරොත් අපි ඒ ගැන උනන්දුවෙන් හොයන්න පටන් ගත්තොත් ඒ දේ කරන්න පුළුවන් වෙනවම තමයි. ඉතින් මම මේ විදිහට ඩ්‍රෙසින් කරන්න පුරුදු වෙන්නේ මගේ අක්කගෙන්. අක්ක සැලොන් එකක් කරන නිසා මමත් පොඩ වැඩ පුරුදු වුණා. ඉතින් මං ආස නිසා ඒ දේ මට හරියටම කරගන්න පුළුවන් වෙනවා. ඉතින් පුංචි දේවල් වලින් සතුට වෙන්න පුළුවන් නේ ඔයාලට. ඔයාලා try කරලා බලන්න. හැමදේම try කරලා තමන්ට පුළුවන් වෙන දවසක් අනිවාර්යෙන්ම එනවා. ජීවිතය කියන්නේ ඒකට. ඉතින් අපි ලස්සන මෙහෙම රෙඩි වෙනකොට මගේ හස්බන්ඩ් නම් තාම නිදි. එයා නිදේ ගත්තට මම ඉතින් කියව මගේ වැඩේ කරගත්තා. බලමු මං කොහොමද අද මගේ ඩ්‍රෙසින් එක කරගන්න කියලා. සුපුරුදු පරිදි එයා ඇඳට වෙලා ඉඳලා මම ලෑස්ති වෙන්න කලින් එයා රෙඩි වෙලා මගේ ඉස්සරහට එනවා. හැම ගෙදරකම එක වෙනව කියලා මම හිතනවා. අපි ඉතින් ගර්ල්ස්ලානේ. ගර්ල්ස්ලාට ටයිම් එක යනවා. ඉතින් මේ අපි යන්න පිටත් වුණා. ඔබ සෙනෙහි හංගා I just want you චුට්ටක් බලන්න මා දිහා චුට්ටක් කියන්න චේතනා අද අපි වෙඩින් එකට යන්නේ මාතර කැකන දොරේ. අද වෙඩින් එක තියෙන්නේ මගේ මාමගේ පොඩි පුතාගේ. අපි ඉතින් ෆැමිලි එකම ඇවිල්ලා ඉන්නානේ. අම්මා පුංචිලා ගොඩ කාලෙකින් තමයි හැමෝම එකතු වෙන්නේ. ඉතින් මේ වෙඩින් එක නම් අපි ගොඩාක් එන්ජොයි කරා. එයාට මේ සර්ප්‍රයිස් එක දුන්නේ එයාගේ යාළුවෝ ටික. අද මේ දවසට එන කවුද? ඔයා සෑහෙන කට්ටක් සෑහෙන පුතක් විදිහට ඇති අද මේ දවසට එනකම්. අද ඔයාලගේ ආදරේ දිනපු දවස මේ කරපු හැම කැපකිරීමකටම ආදරණීය වටිනාකමක් ලැබුණු ලස්සනම දවස ආද ඔයාලට. ඊළඟට තියෙන්නේ අපේ සර්ප්‍රයිස් එක. මෙන්න මේක තමයි අපේ සර්ප්‍රයිස් එක. සඳ එක් දිනක් තරුහා බිඳි විමසා බලා අඳුරේ රැඳී තරුවෙල් ඉතින් තනිවී සිතින් සිටියා බලා සඳයි කියා සඳ එක් දිනක් තරුහා බිඳී
මට පදින්න වැදෙන තම විසියතයිනේ බං හැබැයි එයා මට ඔයා මට මනාපනම් බං අපි චුත්තාලයන් ඉතිරිකලේ බං ඔයා මට මනාපනම් බං වයසට කෙන්නනම් අපි චුත්තාලයන් ඉතිරිකලේ බං ඔයා මට මනාපනම් බං වයසට කෙන්නනම් මකුල් පුපරිනම් දෙකටම කප්පියනම් තවතම කියනතුන් ඔයා මට මනාපනම් අපි චුත්තාලයන් ඉතිරිකලේ බං రాజమండ్రి రాగమంజరి మాయమ్మ పేరు తలవనోళ్ళు లేరు మేసిరి కళాకారుల ఫ్యామిలీ మరి ఏ గచ్చ కడితే నిద్రపోదు నిండు రాత్రి కుర్చీని మాట్లాడేది
ඔන්න ඔය විදියට එදා දවසල් ලස්සනට ගත වුණා. ඉතින් අපේ වීඩියෝ බලන හැමෝටම ආයෙත් thank you. අපිත් එක්ක හැමදාමත් එකතු වෙන්න.